මාටින් අයියා. කවුද? අඳුරන්න බෑ. කවුද උඹ? මගේ පැත්තකින් ආවේ. හලෝ මම බලන්න කණ්ණාඩියට පොඩ්ඩක් බලන්න. මොන කියනවා? ඔබ බලන්න. නෝනේ උවේ. මේ අපේ සාපින්නේ. සාපි. උඹ කොහෙද මම මෙච්චර කල් ගිහින් හිටියේ? මේ පැත්තම පාළු වෙලා තිබුණේ බං. මං ආවේ යම්. පොඩ්ඩක් ඉඳ බලන්න. මේක මේ බං අර නෝනේ උවේ. ඔරලෝසුවක් නේ. සෝල්ගෝ. කීයද මං ඕකේ වෙලාව? දන්නේ නෑ. දන්නේ නැද්ද බං? කො බලන්න. ආලේ ඉවරේ. මේ පාටේ තිබුණේ කොණ්ඩේ නුඹ බෙදක් ගත්තා. ඉස්සා නෝනේ උවේ. ඒකත් නෙමෙයි. හොඳයි. තව තියෙන්නේ බලන්න. හොඳයි. ඒක නෙමෙයි මාටින් අයියේ. අපේ මිසිස් එක්කම ඉඳලා ලංකාවට එනවා කියලා ලියුම් කඩේ ගියා කියලා. මිසිස් මිරිස් ඉතරන්නේ මොකද ඉංග්‍රීසි කියන්නේ මේ ඕනලා කියන්නේ නෑ මිසිස් ගේනි ගෑනි කියන්න එපා. මිසිස් ඒකත් එහෙමයි. එයා ඉයලෙවල තියෙනවා. එයා ලංකාවට ආවට පස්සේ මිසිස් කියලා කතා කරන්න කියලා. මිසිස් අනේ මහතුන් අයියේ මට ලොකු උදව්වක් ඕන. අපේ නෝන කියලා කියනවා එයාට රෙදි හොදන්න බෑ කියලා. කුස්සිය පලාත යන්න බෑ කියලා. මට කියලා තියෙනවා. සර්වර් කෙනෙක් අපි කියන්නේ අර මොකද්ද මේ හවුස්මේට් වැඩකාරි. ඔය ඒක කියන්නේ හවුස්මේට් කියලා. අනේ මට කොහොම හරි හොයලා දෙන්න බෑයි. බලමු කියන්නේ පානේ කොහොම හරි කරලා දෙන්නකෝ. දාතිදා කියක් කමන්නේ කියන්නේ. උඹ කිව්වට ඔහම අර උඹ දන්න ඒජන්ත හාමුදුරුවෝ අර ඒජන්ත හාමුදුරුවෝ මිස්ටර් තේල්මන්ද? ඔව් ඒකේ දුව මෙන්න මෙහෙම රස්සාවක් කරන්නේ. ටයිපිලා ගන්න. නෑ අර ටයිපිස් මිඩ්වයිෆ් වැඩකාරියක් හොයලා දෙන්නේ කියලා මට ගේට් කියලා තියෙන්නේ. අනේ කොහොම හරි ඔල දෙන්න ඇතුනොත් මට කාල මරණක මනම් කියයි බලමු මේනියක් හොයාගන්න නෑ. සේරෝම රට අපේ ගමේ ඉන්නේ උණු සේරෝම රටපල. අනේ කොහොම හරි මට හොයලා දෙන්න බෑයි. බලමු පොඩ්ඩක් කොහොම ඉදින් උඹ මම මේ අලුත් අවුරුද්දට කැවුම් කොකිස් ටිකක් හැදුවා අපේ නෑද ගෙදරවල ගිහින් දෙන්න. මම මේක ගිහින් දීලා එනකම් උඹ ඔහම හිටපන්. ඊට පස්සේ අපි බලමු කොහොමද හොයාගන්නේ කියලා. Belma, udah dah, udah. Kan nak dia? Apa?
උදේ ඉඳලා උලන ඔපේ විතරයි. මම දානවා උඩින් ඔපේ යටින් කපේ. හරි පාන් ඉවරයි. එහෙනම් ඔයා වියන්නකෝ. අයි උරවුනේ මේ පුට්ටියව බත්තානේ නැද්ද මේකද? උදේ ඉඳලා උන් පණිවි. මේක පොලිස් එක මෙහෙම ඉලිලා කියලා දෙයි හාමුදුරුවෝ. අපිට හිම බෑයි. අපේ මේ ගෙදර ලස්සන අපේ හොරේ ලස්සන තියෙනවනේ. මේ නැත්තම් කැටයි. අපේ මමාලා දඩාලේ ඉන්නේ ලස්සනටම ගෙදර හරි ලස්සනට තියාගන්න. අපේ හොල් එක ලස්සනට තියාගන්න ඕනේ නේ. මොකද කෑවේ? මේ හාමුදුරනේ මම හිතන්නේ සර්පේ කෑවා කියලා. පොලිස් කරනවා කියලා. මේ හාමුදුරනේ මෙහෙමත් මේ වදයක් තියනවා. මුට්ටියා උනේ මහවලේ තුනේ කොහෙද ඉඳලාන්නේ? මෙන්න වගේ කොල්ලනේ. මෙන්න මේ කුඩි. මෙන්න මේ කුඩි. අයි උනව්වේ මේ පුජාවටම හෙලිකොප්ටර් යන්නේ ගියතුනේ. උඹේ මහවල යන්නේ ඉන්දියාත් වෙන්න බෑ. ඒ අපේ ගෙදරනේ. අපේ මමාලා දාදාලා මේව ලස්සනට තියාගෙන හිටියා. අපි ඕනි ළමයි තාත්තා වගේමයි. මේ තාත්තා එහෙම ළමයිට දෙවිතියම. පස්ස. අක්කනේ මූණෙන් බලන්න මූණෙන්. පස්ස. මූණෙන් බලන්න. මේ මාටි. අනේ අම්මේ අපේ මාටින් අයියානේ මාටින්. මාටි. මේ අපේ නෑදෑයෝ මාටින්. නෑදෑයන මාටින් අයියා හඳුනන්නේ නැද්ද? ඒකනේ ළමේ. කවුද? ඥාති වෙනවා ඥාති. ඒක තමයි මේ පිටින් ගෑනු ගෙනාවල මේ ඥාති හඳුනන්නේ නැහැ. අම්මේ මේ පාන. ඥාති ඥාති. මේ අපේ මොනවාද ඥාති මාටින් අයියා. එනේ මේ ඥාති මාටින් අයියා. අපේ මාටින් අයියා. අවුරුද්දකට පස්සේ ආවට පස්සේ මම මේ අලුත් කාලෙන් හදාපු කැවුම් කිරිබත් ටිකක් අරගෙන මූ කැවුම් ටිකක් අරගෙන මේ ඥාති ගෙදර ආවේ. මෙන්න ඒ මාටින් අයියා මේ අපේ නෑදෑයෝ මේ හත්මුතු පරම්පරාවේ ඉතල මේ අපේ පරණ නෑදෑයෝ මාටින් අයියා මෙන්න මේ ඔව්. කැවුම් කිරිබත් ටික දීලා යන්නමයි මම මේ ආවේ. කිරිබත්. කිරිබත්. අපි කිරිබත් කන්නේ. අපි කන්නේ. අලුත් කාලෙන් හදාපුවා. අපේ ළමයි කිරිබත් කන්නේ බෑ. අපේ ළමයි කන්නේ රයිස්, අක්ලස්, නෝරෝස්. ඕවා තමයි කන්නේ අපේ ළමයි. ඕවා කන්නේ කිරිබත් කන්නේ. මේ රවන්න මාටින් අයියේ. එන්නකොත් හිතන්න එපානේ. ඔබ තමයි ඉන්නේ. අලුත් කාලෙන් හදාපුවා මේ. ඔය යන්නේ නැද්ද? ඒ බලන්න අපි මේ. නෑදෑයෝ ඔහෙ ආවට පස්සේ අපි ඔය ළමයවත් කන්නකො එහෙනම් මං ගිහිල්ලා එන්නම්. මේ ස්ටූල් එකනේ මේ දිහාට ගන්න. මාටින් ස්ටූල් අයියා. එක වෙනවා. අපි යන්නේ. මම ගිහිල්ලා එන්නම්. Skin එක ඔෆ්
ඒක නේද මම කිව්වේ බොරු සෝමන එපා කියලා. මම කොහේ හත්තුවා වෙන්නේ අන්න. මාටින් අයියා මේ හවුස් මේට් කෙනෙක් හොයාගෙන ඇවිල්ලා මේ අර අපේ සාපි අපේ නෝනා මේ අක්‍රෝයිඩ් යනට කලින් මේ අපේ අම්මන්ට මේ මාමගේ ආපුවාගේ අත ගැහුනේ ඒ පුතා තමයි පුවාටිට අත නෑ අයිපිස් එංගලන්තේ මහරජුගේ ආරේ දොර ආතගේ කලිසම අඳවන්න එක තමයි. තාත්තා මෙහෙම කකුල් දෙක දානවා. මෙහෙම. කලිසම. කමිස අඳවන්න තව එක. තාත්තා කමිසට දානවා කකුල් දෙක. තාත්තා බිව්වට පස්සේ අවුෙන් හැම එකම දානවා කකුල් දෙක. සමාවෙන්න නෝට පඩිය කීයක් දිනවද දවසට? මං කවුසම් පයින්. මං 1800ක් දෙන්න. හවුස් මී. අපේ ගෙදර උයන්නයි රෙදි හොදන්නයි විතරයි තියෙන්නේ. දැන් මේ එතකොට මේ අපේ නෝන හවුස් මේට් කෙනෙකුට ගන්න දාන්නේ. ඕ අපේ නෝන්න රට ගිහිල්ලා ඉතාලියට එනවනේ. එයාට උයන්න බෑලු. කුස්සිය යන්න බෑලු. නෝ 2000 දෙන්නම්කෝ. 2000. දැන් කවුද මේ මොකක්ද දුන්නේ? නෝනේ නම නම් 2500ම දෙන්න. මේ කිරිබත්වල ප්‍රතිඵල. කිරිබත්වල ප්‍රතිඵල තමයි. අත්‍ය කිරිබත් කට්ටියකුත් අරගෙන ආවේ ඕක ඔය නෑ. වැඩේ තමයි ආ. මාටින් අයියා කිව්වේ නැද්ද? මාටින් අයියා කිව්වා තමයි. කො අර කන්.